තෙරුවන් සරණයි. අද දවසේ දිනේෂ් නුවරගැම්ම සමූහය මූලික කරගෙන එම සමූහයේ හෙඩ් ඇඩ්මින් දිල්තරු සහෝදරයාගේ ජන්මදිනය සිහි කරගෙන එතුමාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සම්බන්ධව වටිනා කියන පූජාවක් උතුම් බෝධි පූජාවක් සිදු කර ගන්නටයි සූදානම. ඉතින් ඒ අනුව එම පින්කම සඳහා දායකත්වයේ දරන්නේ මාතර ඉමාසා ප්‍රෑස් නිර්මාතෘ ඉමාසා මහත්මිය විසින් තමා අද දවසේදී දායකත්වයේ දරනු ලබන්නේ බෝධි පූජාව සඳහා. ඉතින් ඒ අනුව මා විසින් පිළියෙල කරගත්ත සුවඳමල් සුවඳදුම් පහන් ආලෝකය උණුපෑන් සිසිල්පෑන් ගිලන්පස මේ සියලුම පූජාවෝ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ උදෙසා ජයශ්‍රී මා බෝධීන් වහන්සේ උදෙසා පූජා කරමි. පූජා වේවා. ඉන් අත්පත් වන සියලුම ආනිසංස බලයෙන් මූලික වශයෙන් දිල්තරු සහෝදරයාට උතුම් වූ තුනුරුවනේ ආශිර්වාදේ උදා වේවා. වාසනාව උදා වේවා. නවග්‍රහ ඵල ඇස්වා කටවා හෝවා දුරු වේවා. සාර්ථකව ජීවිතේ පවත්වාගෙන යන්නට මේ උතුම් ආශිර්වාදේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දායකත්වයේ දරන්නට යෙදුන ඉමාසා ප්ලස් නිර්මාතෘ නෙතු ඉමාසා මහත්මියට, ඒ වගේම ආවගිය පිරිස රණවිරු රටවිරු සෑම දෙනාටමත්, ඒ වගේම ඇඩ්මින් පිරිස ඇතුළු සියලුම දෙනාගේ පවුල්වල අයට, දෙමාපියන් දූ දරුවන් ඇතුළු සෑම සියලු දෙනාටම ජීවිතේ සාර්ථක පවත්වාගෙන යන්නට මේ කුසලය හේතු වේවා, වාසනාව වේවා කියලා ආශිර්වාද කරනවා.